සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්නේ සම්බුදු සිසිලයි සිංහල කවියයි අරගෙන ආවෙමි ඔබව සොයා මට හරි ආසයි අහන්න ඔබේ කියන්න පින්වත සාදු කියා ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දැතම නළලේ තියාගෙන පන්සිල් ගැනුමට කියන්න ඔබ සැම නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය වංචපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං දක්ඛා අප්‍රමාදේන සම්පාදේත
साधुयंत कुशल श्री विजयनंदारामाधिपति मागे गुरुदेवोत्तम गौरवनीय लघुहामुදුරුවන් වහන්සේගෙන් අවසර එවැගේම විහාරස්ථානයේත වැඩමවන්නට යෙදුණු තවමත් සංඝාවාසයේ වැඩ ඉන්න සියලුම ගරුකටයුතු මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සද්ගුණවත් සදහැවත් වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි අද දවස අපේ විහාරස්ථානයේ ඉතාම සුවිශේෂී දවසක් එහෙනම් දැන් බලාපොරොත්තු වන්නේ එදා ඔබ පොඩි හාමුදුරුවන් වහන්සේගේ සාමණේර පොඩි හාමුදුරුවන්ගේ බණ අහපු සිල් ගත්තු සිල් සමාදන් වන්නට යෙදුණු සතර පෙරුවේ දායක පින්වතුන් අද බලාපොරොත්තු වන්නේ උතුම් උපසම්පදාවට පත් වුණු පොඩි හාමුදුරුවන් වහන්සේ වන මගේ බණ ටිකක් අහන්න. උත්සව සභාවේදී ගෞරවනීය පරිවේනාධිපති නියෝජ්‍ය පරිවේනාධිපති හාමුදුරුවෝ සිහිපත් කළා බණ කියලා පළවෙනියලු. හැබැයි බණ කියලා පළවෙනියා උනේ ලොකු හාමුදුරුවෝ නිසාමයි. හේතුව ලොකු හාමුදුරුවෝ පන්සලේ තියාගෙන උදේ දානේ දීලා දවල් දානේ දීලා හවසට ගිලන්පසක් දීලා තමන්ගේ පාඩුවේ හිටපන් කියලා ඉන්න ඇරියනම් මොනවත් දන්නේ නැති දායකෝ දෙන දානේ මලකට විතරක් දක්ෂ හාමුදුරුවෝ කෙනෙක් වෙනවා. ඒක ආත්පසින් වෙනස් කරලා ලොකු හාමුදුරුවෝ හැබැයි සැරයි. ළඟට යනකොට වෙවුලනවා සැරයි. ඒ බය ලොකු හාමුදුරුවෝ දන්නවා. හාමුදුරුවන්ගෙන් ගුටි කාපු හාමුදුරුවන්ට එපා වෙච්ච පොඩි හාමුදුරුවෝ තමයි බණ කියන්නේ. හැබැයි එහෙම එපා වුණාට ලොකු හාමුදුරුවෝ කවදාවත් දොර ඇරලා තියනවා යන්න කියලා කිව්වේ නැහැ. යන්න කියලා කියන්නේ නැහැ. හැබැයි යන්න හිතෙනවා. හැබැයි ඒ වුණාට අපේ දායක උපාසක අම්මලා හොරෙන් ඇවිල්ලා පොඩි හාමුදුරුවෝ කොහොම හරි ඉන්න ඕනේ. පොඩි හාමුදුරුවන්ට හොඳ අනාගතයක් තියෙනවා. පොඩි හාමුදුරුවෝගේ ඉදිරිය අපිට පේනවා. අපි ඉස්කෝලවල පොඩි හාමුදුරුවෝ වගේම දරුවෝ හදපු ගුරුවරු ඒ හින්දා පොඩි හාමුදුරුවෝගේ අනාගතය අපිට පේනවා. කවදාවත් ඔය සිවුර අරින්න එපා කියපු දායකයෝ ඉන්නවා. ඒ තමයි ආදරේ නේද? ගෙදරින් ලැබෙන්නේ නැති ආදරේ දෙන්න දායක පින්වතුන් ඉන්නවා. අද මේ ධර්මශාලාව ලස්සන කරේ ලොකු හාමුදුරුවෝගේ අනුශාසනා ඇතිවම තමයි. එහෙනම් පින්වතුනි ලොකු හාමුදුරුවෝ සැරබව පෙන්නවට ආදරේ කියන එක පෙන්නවේ නෑ. හැබැයි මං අද දන්නවා ලොකු හාමුදුරුවෝගේ හිතේ කොතනක හරි අපේ පන්සලේ චූටි හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි දැන් පොඩි හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා කියන සිතුවිල්ල තියෙනවා. ඒක ඔප්පු කරන්න තමයි දැන් මම බණ කියන්නේ පින්වත්නි. එදා උපසම්පදාවට දින දුන්නේ 20 කියලා. හැබැයි 19 උපසම්පදා කරනවා කියලා දැනගෙන මම කෝල් එකක් දෙනකොට ගෙදරට ලොකු අම්මලා එහෙම කැවුම් වෙනවලු පොඩි හාමුදුරුවන්ගෙන් බණ අහලා කකුල් තවලා එන්න ඕනි කැවුම් දෙන්න ඕනි කියලා කැවුම් වෙනවලු. හැබැයි ඒ කැවුම් ඉුවේ ආදරේටම තමයි පින්වතුනි. ලොකු හාමුදුරුවෝ කැවුම් ඉුවේ නැති වුණාට හාමුදුරුවෝ දන්නවා මං ගියේ නැත්තම් අද උපසම්පදා කරන්න බෑ. දැන් පොඩි හාමුදුරුවෝ කෝල් එකක් දුන්නා මං යන්න ඕනි වඩින්න ඕනි කියලා. ලොකු හාමුදුරුවෝ වඩිනකොට මුල් ඇඳුම ඇඳගෙන මම බලාගෙන ඉන්නවා අම්මලා එන්න කලින්
හාමුදුරුවෝ එයි කියන විශ්වාසය තිබ්බා. හාමුදුරුවෝ තමයි ගෙදරට එන්න කලින්ම වැඩි. ගෙදරින් එන්න කලින්ම වැඩි ලොකු හාමුදුරුවෝ. එහෙනම් පින්වතුනි බණ තව ටික දීර්ඝ වෙන්නත් පුළුවන්. මොකද තව බණ කියන්න පටන් ගත්තේ නෑනේ නේද? එහෙනම් පින්වතුනි ලොකු හාමුදුරුවෝ ආදරේ තිබ්බ හින්දා තමයි ශරීරව වැඩි. ඒ වෙලාවේ ඉක්මනටම හාමුදුරුවෝ වඩිනකොට එදා මාව නතර කරලා වඩිනකොට හාමුදුරුවෝගේ සාමණේර හැබැයි පන්සලේ ඉඳන් ලොකු හාමුදුරුවෝ උපසම්පදා වලට වඩිනකොට මුල් ඇතුම තමයි අන්තරා දෙන්නේ. ඉක්මනටම මොකද කරේ? ෆොටෝ ගහනවා නම් ගහගන්නකො ඒකම ෆොටෝ ගහන්න කියලා ෆොටෝ ටිකක් ගහලා තමයි ඉතුරු වැඩවලට ලොකු හාමුදුරුවෝ සූදානම් වුණේ. ඒකල වාසනාවක මහත කියනවා නම් පින්වතුනි එදා රැ වෙනකොට උපසම්පදාවට රැහැත්ති කරලා හෙට උදේ පාන්දර තමයි ඔය පොඩි හාමුදුරුවෝ උපසම්පදා කරන්නේ කියලා කිව්වා. එතන කර්මාචාර්ය භික්ෂුන් වහන්සේලා නැවතත් ලොකු හාමුදුරුවෝ කොහෙටද වැඩිය සංගෝලට. මොකද එළියේ නැත්නම් සීමා වැහැරෙන්න ඉන්නයි නේද? හාමුදුරුවෝ වැඩියා මට දැන් මම නැවත සීමාවේ අර ගාතෙන් පොරට ගිහිල්ලා නිදිය ගන්න කලින් මූණ ටිකක් හොදනකොට අරගෙන තවත් නමක් උපසම්පදා කරන්නේ අද රෑම කවුද රාහුල වදේ කියලා ඔන්න එතනින් කියනවා. ඒ කියනකොටම මම සගල සිවුර නැත්නම් දෙපොළ සිවුරක් බිම ඇදී සීමාවට ගියා. ලොකු හාමුදුරුවන්ට කෝල් එකක් දුන්නා. එතන හිටපු හාමුදුරුවන් වහන්සේ නම ලොකු හාමුදුරුවෝ පින්වතුනි මම සීමාවේ කර්ම වාක්‍ය කියලා චුට්ටක් බලනකොට ලොකු හාමුදුරුවෝ සීමාවට වැඩම කරනවා. අපේ විනීත ලොකු හාමුදුරුවෝ සීමාවට වැඩම කරනවා. සීමාවේ වෙවුලනවා. මොකද මං හිතුවේ මට හිතුවා ලොකු හාමුදුරුවෝ වැඩි නැත්තම් කියලා වෙවුල තමයි සීමාවේ හිටියේ. හැබැයි වෙවුලන එක නතර වුණා හාමුදුරුවෝ සීමාවට වැඩි. අපේ දායක පින්වතුන් පින්වත්නි සීමාවෙන් එළියට එනකොට දැහත් වට්ටි නිර්මාණය කරලා මාවතකම විහාරස්ථානයට වඩිනකොට පින්වතුනි රෑ එකමාරටත් මාවතකම ලොකු හාමුදුරුවෝ ඇහැරලා දන්නවා අද පොඩි හාමුදුරුවෝ උපසම්පදා කරලා අපේ පන්සලට වඩිනවා. තව ටිකක් වෙලා යයි. පහුවදා 20 තමයි උපසම්පදා වෙන්න තිබ්බේ. 20 උදේම පරිවේනාධිපති හාමුදුරුවෝ මේ පින්වතුන් දන්නේ පරිවේනාධිපති හාමුදුරුවෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා උපසම්පදාවට යන්න ලැහැත්ති වෙලා අහම්බේ කෝල් එකක් ගත්තා. මාවතකට ගන්නකොට කිව්වා පොඩි හාමුදුරුවෝ උපසම්පදා කරලා අපේ පන්සලේ කියලා. අර විතර නිවේදන කටයුතු කරපු හාමුදුරුවෝ තමයි කෝල් කරේ. ඒකම අපේ පින්වතුනි දැන් මෙතෙන්ට වැඩි අපේ නියෝජ්‍ය පරිවේනාධිපති හාමුදුරුවෝ කිව්වා රාහුල හොරෙන්ම උපසම්පදා වුණා නේද කිව්වා. මම පඬිත හාමුදුරුවෝ එක නමක් විදියට ගත්තා උපසම්පදා වුණා. කෝල් එකක් දෙන්න බැරි වුණා කියන. හැබැයි අද මම මේ බණ ටික කියන්න කලින් ඕ කාරණාව සිහිපත් කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි පින්වතුනි අපි හිතන්නේ නැති විදිහට තමයි ඉක්මනින් මේ දේවල් සාර්ථක වුණේ. එහෙනම් ඒ සාර්ථක වෙන්න ලොකු හාමුදුරුවෝ මහඟු ශක්තියක් වුණා පින්වතුනි. එහෙනම් දැන් බලාපොරොත්තු වන්නේ අපේ මේ විජේනන්දාරාම විහාරස්ථ සතර පේරුවේ දායක පින්වතුන් මගේ බණ අහලා දැන් එපා වෙලක් ඇති. හැබැයි අද තමයි පවුලේ කට්ටියට පවුලේ අය ඉස්සරහා තියාගෙන බණ කියන්නේ. මෙතන ඉන්නවා අම්මා තාත්තට එහා ගියපු පවුලේ ඥාතින් ලොකු අම්මලා නැන්දලා ඔක්කොම බණ අහනවා. හිතන්න ඕනි අපේ පවුලේ හාමුදුරුවෝ තමයි බණ කියන්නේ අද. අපේ ලොකු අම්මා මෙතන ඉන්නවා. ලොකු අම්මට හරිම සතුටු ඇති. හේතුව ලොකු අම්මා නොහිටියා අද පොඩි හාමුදුරුවෝගේ නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දරුවෙක්
නිර්මාණය වෙන්නේ අක්කයි අක්කලා දෙන්නයි අයියටයි එහා කියපු ආදරයක් තිබ්බා. අම්මා නැති වෙලා අම්මා රට වෙලා රට ඉන්නකොට තාත්තා ඉස්පිරිතාලේ ඉන්නකොට අයියා ළඟ තියාගෙන ලොකු අම්මා තමයි ආදරේ දැක්කුවේ. ඉස්කෝලේ ඇවිල්ලා එනකොට පුංචිලාගේ දෙන්නුත් බත් කාලා ලොකු අම්මලාගේ දෙන්නුත් බත් කාපු හාමුදුරුවෝ තමයි බණ කියන්නේ. පුංචි දොරකඩ ළඟට ඇවිල්ලා කතා කරනවා. ඇයි? ආදරේට. මොනවද තිබ්බොත් එහෙම හොරෙන් ගෙනත් දෙනවා. ලොකු අම්මා ඒ වගේම තමයි ලොකු අම්මා හිතන්න ඕනි ලොකු අම්මාගේ දරුවෝ තුන් දෙනයි හැබැයි තවත් දරුවෙක් ඉන්නවා. ඒ දරුවා තමයි අද බණ කියන්නේ. අම්මට වඩා ඒ ආදරේ මන් දන්නවා තියෙනවා කියලා. අම්මා ළඟ හිටියද අර නොපෙනෙන දේට වඩා පේන දේ හරි වටිනවා කියලා කියවනක් තියෙනවා නේද? ලොකු අම්මා පේනවා දැක්කා. ඒ දේවල් ඔක්කොම දැක්කා. දෙනික හොද ගන්න බැරි වෙනකොට දෙනික හොදපු විදිහ දැක්කා. ලැහැත්ති වෙලා එනකොට බක්කුල කවදාවත් වරද්දවුනේ. ලොකු අම්මට තිබ්බා මගේ දරුවෙක් නෙමෙයි ඔය ඕන විදිහකට එකතු දෙන්න කියලා අතාරින්න. අතෑරී නැති එකම කෙනා අම්මට වඩා මං ආදරේ කියන එක මං හැම වෙලේම කියන්න ඕන. ලොකු අම්මට කෝල් එකක් දීලා මං කිව්වා ලොකු අම්මා උපසම්පදාවට තියනවා එනකොට සාහනයක් ඇදගෙන එන්න ඕනි කියලා. හැබැයි මං අම්මට කිව්වේ නෑ. ලොකු අම්මා ඉන්නවා පස්සාවට වෙලා ලොකු අම්මා දන්නවා. කොහොම හරි මං එනවා කියන එක එයාගේ හිතේ තිබ්බා. අක්කලාගේ අයියලාගේ හැමදේටම ගියා. මම වෙලා ඉන්න පොඩි හාමුදුරුවෝගේ දේටත් මං යන්න ඕනි කියන එක එයාගේ ඇඟේ හිත කිව්වා. ලොකු අම්මා තමයි ළඟ තියාගෙන ඉස්කෝලේ ඇවිල්ලා එනකොට සමිති වලට ගියා. හැබැයි අම්මා ආදරේ අම්මට වඩා මොකද අම්මගේ ආදරේ නොපෙනෙන මට තේරෙන්නේ නැති කාලේ දෙන්න ඇති. හැබැයි තේරිච්ච දවසේ ඉඳන්ම ආදරේ දැක්කේ ලොකු අම්මා නේද? දන්නානේ. ලොකු තාත්තා ටිකක් සරයි බැලපු අනන්තයි. හැබැයි ඒ ආදරේ පිටුතුනි එහෙනම් අද හිතෙන් සතුටු වෙන්න පුළුවන් මගේ පුතා නොවුනට අපේ පුතා පැවිදි වුණා අද බණ කියනවා. මට ලොකු ශක්තියක් සාදු සාදු නිවන් යන්න මට මේ පින් හේතු වේවා ප්‍රසාදු කියන්න ඕනේ. ශාසනයට දරුවෙක් පූජා කරන්න නොලැබුණාට ශාසනයට දරුවෙක් නිර්මාණය කළා කියලා සතුටු වෙන්න පුළුවන්. අම්මට සතුටු වෙන්න පුළුවන් මම සම්බුද්ධ ශාසනයට නෑගම් කියන දරුවෙක් හැදුවා. තාත්තට සතුටු වෙන්න පුළුවන්. පුංචිට නැන්දට ඔක්කොම සතුටු වෙන්න පුළුවන්. අපි බක්කඩම් හරි දීපු කෙනා ශාසනයේ වැඩ ඉන්නවා අපිට හරි සතුටුයි කියලා සතුටු වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කිව්වේ පින්වතුනි චිත්තං පුනාතීති පුණ්‍යං මෙව්වා තමයි පින්. අපි අතන ගිහිල්ලා පින් කරගන්නවා දලදා මාලිගාවට ගිහිල්ලා අලුත් නුවරට ගිහිල්ලා කතරගමට ගිහිල්ලා කතරගම යන්න ඕනේ මෙව්වා පින්. එතෙන්ට අවසි කෙනා නිර්මාණය කිරීම පින්වතුනි පින. දවසක් හරි ශාසනයේ ඉන්නකොට තමයි පින්වතුනි මේ දෙපොට සිවුරේ තනි පොට සිවුරේ වටාපතේ බර තේරෙන්නේ. ඒකට ඉඳලාම බලන්න ඕනේ නේද? ඔයාලගේ ගෙදර දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ ඔයාලට නිර්මාණය කරගන්න බැරි වෙන්න ඇති අපේ ලොකු ආමුදුරු සිහිපත් කරපු විදිහට එකපාර කතා කරනකොට ළඟට එන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්න බැරිව දුක් විඳින අම්මලා මෙතන ඇති. හැබැයි ලොකු ආමුදුරුවන්ට පුළුවන් වුණා නිර්මාණය කරන්න. අය එදා ටොපි චොක්ලට් ගෙනල්ලා හොරෙන් හරි විහාරෙදි දුන්න දායක පින්වතුන් බණ අහනවා. හැබැයි එදා දුන්නේ පොඩි
පොඩි හාමුදුරුවන්ට අදින් පස්සේ ඉන්නේ උපසම්පදා වෙච්ච පොඩි හාමුදුරුවෝ හොරෙන් ටොපි චොක්ලට් 12ට කලින් ගෙනත් දුන්නට කමක් නැහැ. එතනින් පස්සේ ගෙනත් දෙන්න එපා. ලොකු හාමුදුරුවෝ කිව්වා මට ඇහුණා හාමුදුරුවන්ට ඕන විදිහට නිර්මාණය කරගන්න බැරි වුණොත් ඒක චුට්ටක් අමාරුයි කිව්වා. ඒ කියන්නේ පින්වතුනි ආදරයට හේතුව ගෙදර ඉන්න ළමයා නෙවෙයි පන්සලේ ඉන්නේ පොඩි හාමුදුරුවෝ. රටේ රජතුමා ආවත් පින්වතුනි හාමුදුරුවෝ නැගිටිනවද? නැහැ. රටේ රජතුමා වන්දනාමාන කරන්නේ මහා සංඝ රත්නයට. එහෙනම් අද අපේ පවුලේ අයට හරිම සතුටු දවසක්. ඒකට හේතුව තමයි පින්බර සතුටක් තමයි හදවතට දැනෙන්නේ. අපි කොහොම හරි අපේ ළඟ හිටපු දරුවා පැවිදි වෙලා අපිටම බණ කියනවා. අපේ ළඟ හිටපු අපේ කෙනාගේ අපේ හාමුදුරුවෝගේ බණ අපි පින් කරා කියලා සතුටු වෙන්න පුළුවන්. මේ පවුලේ ඥාතීන් බණ අහනවා, දන් දෙනවා, සිල් රකින්නවා. හැබැයි පවුලේ හාමුදුරුවෝ ඉන්නවා. ළඟම පවුලේ හාමුදුරුවෝගේ බණ අහන්නේ අද. එහෙනම් පින්වතුනි බුදුහාමුදුරුවෝ කිව්වා නව කප්පං සුඛ ධම්මං අට්ඨ කප්පංච යාසිතෝ ඒක කප්පං අනුමෝදිතුං දේසිතෝ අසංඛ්‍යෝ. පින්වතුනි ලේසි නෑ මේ බණ අහන එක. ආනිසංස මහත්ඵලයි බණ අහපුවා. නව කප්පං සුඛ ධම්මං ඉඳගෙන බණ අහන්න ඕනි. සිතමයි වචනේ කියන ద్వාරත්‍රේ සංවර කරගෙන පාළියේ කියනවා නව කප්පං කල්ප 9ක් ලැබෙනවලු ආනිසංස. සසරේ ඈතර වෙන්න පුළුවන් පින්වතුනි බණ ඇහැවුවොත්. ඒ වගේම තමයි මේ පින්වතුන් ආරාධනා කරා මංගල බණ දේශනාව අට්ඨ කප්පංච යාචිතෝ යාචනේ ආයාචනේ ආරාධනා කිරීම කල්ප 8ක් ආනිසංස ලැබෙනවා. හැබැයි ඒ කල්ප 8 ආනිසංස ලැබෙන්නේ හිතේ එකක් තියාගෙන අපි යන්න ඕනේ. ගියේ නැත්නම් අපි දෙක තරහ වෙයි. බණක් අහලම යන්න ඕනේ කියලා හිතලා ආරාධනා කෙරුවට ආනිසංස ලැබෙන්නේ නැහැ. සත්‍යයෙන් ආරාධනා කරන්න ඕනේ තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් ලැබෙනවලු කල්ප 8ක් ආනිසංස. ඒක කප්පං අනුමෝදිතුං මෙතන ඉඳන් බණ අහනකොට ඒකට අනුමෝදන් වුණා. අපි බණපදයක් ගන්නවා කියලා අනුමෝදන් වෙන්න සල්ලි යනවද? නැහැ. අතේකට කරලා සාදු කියන සල්ලියයිද? නැහැ. හැබැයි ආනිසංස ලැබෙනවලු කල්ප එකක්. නිකන් ඉඳලා සාදු කියලා කල්ප එකක් ආනිසංස ලැබෙනවා. කොච්චර හොඳද නේද පිටුමද? හැබැයි අපේ පිටුමතුට ඒකට සාදු කියන්නත් අධිරන්නේ නේද? එතකොට පිටුමතුනි දේසිතෝව අසංඛ්‍යෝ. මොකද බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරා. බුදුහාමුදුරුවෝ ජීවමාන දැන් වැඩ ඉන්නවද? නැහැ. උන්වහන්සේ ධර්මරත්නයේ වැඩ ඉන්නවා. හැබැයි ධර්මරත්නයේ මේ පින්වතුන් අහලා තියෙනවා නේද? අපි 84000ක් බණ හාමුදුරුවෝ 84000ක් බණ කියනවා අපි අහලා තියෙනවා නේද? හැබැයි බෞද්ධ වෙච්ච අපි දන්නේ ඔය 84000 කොහොමද හැදුනේ කියලාවත් නේද? ඒවත් දැන් බණ කියනකොට කියලා දෙනවා. එහෙනම් පින්වතුනි දේශනා කරන දේශකයන් වහන්සේට ලැබෙනවලු මහත්ඵල ආනිසංස. දේශනා කරන දේශකයන් වහන්සේ බිහි කරේම පින්වතුනි කවුරු හරි අම්මා කෙනෙක් තම තාත්තා කෙනෙක් ඒ දෙන්නට ආනිසංස ලැබෙනවා. පින්කමකට වඩිනවා නම් පංසකූලයකට වඩිනවා නම් දානයකට වඩිනවා නම් ලැබෙනවා ආනිසංස අර ඉඳලා ඉන්න දුප්පත් අම්මලා. පින්වතුනි මෙතන ඉන්න කවුරුවත් රිදී හැන්ද කටේ තියාගෙන ඉපදුනේ නැහැ. මේ බණ කියන
දුප්පත් පවුලක එදා වේල හදලා සම්බෝලයි බතුයි තව එක වෑජනයක් එක්ක බත් කාපු දරුවෝ. මෙතන ඉන්න බණ අහන ඔය ඇත්තොත් එහෙම තමයි. මොකද රත්තරන් ගොඩක ඉපදුනාද? නෑ. රිදී ගොඩක ඉපදුනාද? නෑ. රිදී හැන්ද කටේ තියාගෙන ඉපදුනාද? නෑ. කොහොම දුප්පත් පවුලක ඉපදුණා ටික පින්වතුනි තමන්ට තේරෙන දවසේ ඉඳන් දියුණු වෙන්න උත්සාහවන්ත වුණා. දරුවෝ හැදුවා, ගේ දොරවල් හදවුවා, දරුවන්ට උගන්වුවා. මෙතන ඉන්න බොහෝ දෙමව්පියන්ට පින්වතුනි සතුටු වෙන්න බෑ. අනේ මගේ දරුවා මටම හේනයක් වුණානේ කියලා හිතෙන්න පුළුවන්. සමහර අයට හිතෙන්න පුළුවන් අනේ මගේ දරුවා බලන්නකෝ අද ඉන්න තැන මම කොහොමද මේ තැනට ගෙනාවේ නේද? අපේ ලොකුවම දන්නවා අක්කිටයි අයියටයි උගන්නපු විදිහ. නිහතමානීව සතුටු වෙන්න පුළුවන් ඉංජිනේරුවෙක් බිහි කරා. මෙතන බණ කියන ආමුදුරු කුසේ තියාගෙන බිහි කරේ නැති වුණාට ළඟ ඉඳගෙන මොකද මාස ගානක් තාත්තත් නැහැ අම්මා අවුරුදු ගානක් නැහැ. ඉතින් එතකොට කන්න බොන්නවත් දුන්නේ නැත්තම් ගහකට වතුර දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? ගහ මැරෙනවා. කන්න බොන්න දුන්නේ නැත්තම් මේ බණ කියන්න ආමුදුරු කෙනෙක් නැහැ. එහෙනම් බලන්න පින්වතුනි අද සතුටු වෙන්න පුළුවන් හදවතෙන් මගේ දරුවා අද මෙතන තවත් කෙනෙක් තවත් තැනක ඉන්නවා. ආමුදුරු කෙනෙකුත් අපේ පවුලේ ඉන්නවා. සතුටු වෙන්න පුළුවන් නැන්දිලාට පුංචිලාට පවුලේ ඔක්කොටම ඒ සතුට පමණයි පින්වතුනි අපිට තියෙන්නේ. ඔය අතෝ ඒවල් දරවල් හදනවා මානිකා විදියට දරුවෝ හදනවා උගන්වනවා. හැබැයි ඔය කිසි දෙයක් පින්වතුනි අපේ පරලෝක සුඛ විඳිනට හේතු වෙන්නේ නැහැ. පරලෝක සතුට නම් පින්වතුනි මොනවද තියෙන්නේ? අපි කරන කුසල් අකුසල් පමණයි. කවදාවත් පින්වතුනි මට දැනට කමන්නේ මහා සංඝරත්නයේ කවදාවත් බයින් එපා. මොකද ඒ සිවුරේ බල දන්නේ මහා සංඝරත්නයේ විතරයි. හිතනවා නම් අනේ උදේටත් දාන දෙනවා, දවල්ටත් දාන දෙනවා, පැයටත් මොනෝනේ ගන්න නැති කියලා හිතනවා නම් පින්වතුනි ඒ දෙන දාණයට වඩා එහා කාරණාවක් කරනවා. ඒ ආමුදුරෝ පින්වතුනි සමහර වෙලාවට හිමින් කියත් වැරදි. සමහර දායකවන්ට පින්වතුනි ආමුදුරෝ සිවුර ඇඳත් වැරදි. ඒ සිවුර ඔහොම නෙවෙයි කියනවා. අද පොඩි ආමුදුරෝ ඇඟේ පොඩි කුඩයක් කියනවා. මට හොඳට මතකයි ලොකු ආමුදුරෝ වැයසයාගේ පිරිවෙන් ඇරලා පයින් ගෙනවා පොත් ගොඩක් කුසගෙන බෑග් එක බරයි. සල්ලි දීපා 120ක් ඉඳගත්තා බෑග් තෝරානේ පන්සලට එහා තැඹිලි කඩයක් තිබ්බා. මායි රතනසාරයි අස්සජී ඉඳගත්තා. ඉඳගෙන තැඹිලි ගෙඩි 3ක්ම මෙව්වා. පිළිවෙලින් පුදුමාකාර දෙයක් කියන්නේ තැඹිලි ගෙඩිය බීලා පන්සලට එන්න බැරුණා. ලොකු ආමුදුරෝ දැනගත්තා. ආමුදුරෝට පණිවිඩේ ගියා. ඕ පින්වතුනි දාන දෙන දායකයෝ නෙමෙයි. ආදරේ වැඩි වුණා දායකයෝගේ කිව්වා ලොකු ආමුදුරෝන්ට. ආමුදුරෝ අත්තරතෝ හිටියා. හැබැයි කැමිලි කතාව ඇහුවා. එදාට දැයි පින්වතුනි ආයෙත් කැමිලි බොන්නේ නැහැ පොඩි ආමුදුරෝ. මොකද පොඩි ආමුදුරෝට කැමිලි බොන්න පාසල වටේට ගස් තියෙනවා. හැබැයි අපේ ලොකු ආමුදුරෝ පින්වතුනි වෙන ආමුදුරෝ වගේ නෙමෙයි. ප්‍රිය අමාරුයි ටික. හැබැයි හරිම ආදරයි. ලොකු ආමුදුරෝ පින්වතුනි වෙන පොඩි ආමුදුරෝට බයයි. මේ පින්වතුන් ගන්නවා සමහර පන්සල්වල ලොකු ආමුදුරෝ කියන්නේ එක වචනයක්ද 10ක් කියලා. මම කියන්නේ උඩරිම අඬලා පඩිපෙළ පාතර යනවා. කුටි අඬ උනෝ පින්වතුන් ගිහිල්ලා අඬන හොරේ තොරින් ඇවිල්ලා බලනවා ලොකු ආමුදුරෝ. මොකද කරන්නේ කියලා. කවදාවත් පින්වතුන් දොරක් වහන්න එපා කියලා තියෙන්නේ. මේ පන්සලේ කවදාවත් දොරවල් වහන්නේ මොනවත් නැති වෙන්නේ නැහැ. ලොකු ආමුදුරෝ කියන දොර වැහුවා
හදන්නේ. අරුන්ගේ දරුවෙක්ගේ පන්සලේ මහාන කරලා හදන්නේ නේද? ඒ හින්දා ලෝකවාන්තරෝ වෙනතුනේ හොඳ අවධානයකින් ඉන්නේ. එදා ෆැමිලි නොබී ෆැමිලි දීලා වෙනතුනේ ලෝකවාන්තරෝ එපා කියවුවා බැන්න. ඊට පස්සේ ආයෙ බොන්නේ නැහැ. එදා ෆැමිලි අනුමත කරා නම් වෙනතුනේ අද කඩවල් ගානේ යන්න වෙනවා. හැබැයි රතනසාරගේ අස්සජීගේ පස්සට හිටපු පොඩිමාමුදුරු දෙන්න. ඒ පොඩිමාමුදුරු දෙන්නගේ ලොකුමාමුදුරු තවටත් ගන්නෙ නැහැ. හැබැයි මං කියන්න ගියේ නැහැ. කියන්නේ නැහැ. හැබැයි එයාලා නොදන්න උනාට අපේ ලොකුමාමුදුරු දන්න. ආමුදුරු හැම වෙලේම කියන්නේ උන්වහන්සේ හැරෙනකොට මං දන්නවා. කොහෙටද යන්න හදන්නේ කියලා. දානවා කොහොම හරි වෙට්ටුවක් කොහොම හරි තියාගන්න. පිටුතු දානවා ඇති. හරිම කියන්නේ. ගෙදර ඉන්න මේ පිටුතුන්ගේ දරුවෝ ඉතිති ගම අද ඇඳපු ඇඳුම නෙවෙයි අඳින්නේ. අද වාහනයකදී අද පයින් ගියා නම් හෙට කවදාවත් වාහනේ යන්නේ නැහැ. වාහනයකමයි යන්නේ. හැබැයි පන්සල් වල පිටුතුනි එහෙම නැහැ. ලොකුමාමුදුරු විදිහට හාමුදුරුවෝගේ අනුශාසනා වලට අනුව තමයි හාමුදුරු කෙනෙක් පොඩි හාමුදුරු කෙනෙක් හදන්නේ. ඒක තමයි පිටුතුනි අයිතිය. අයනම් කවදාවත් මේ ඉස්සරහා ඉන්න දෙමව්පියෝට මාව අයිති නැහැ. ඒක හිතා ගන්නම ඕනි. ලොකුමාමුදුරු කිව්වම නිතර ඇවිල්ලා ඉන්න කිව්වොත් ගෙදර වෙස්සයි මහාන වෙන්නයි දෙකක් කරන්න බෑ කිව්වොත්. දැන් හිත හදාගන්න ඕනි. තමන්ගේ දරුවා පන්සලේ ශාසනයේ ඉන්නේ. මට දරුවෝ දෙන්නේ ඉන්නවා. දැන් ගෙදර ඉන්නේ එකයි ඒක ගැන බලා ගන්න ඕනි කියන එක තමයි හිතේ තියෙන්නේ. මම ගැන බලන්න ඉන්නවා පොඩි හාමුදුරුවෝ දහස් ගණන් හදපු හාමුදුරුවෝ. නේද? මෙතනින් අවසරයක් නැතුව ගෙදරට එන්න බෑ. ඒක තමයි ශාසන සම්ප්‍රදාය. ඒකට මේ දෙමව්පියෝ අවනත වෙන්න ඕන. මම අපේ ලොකුහාමුදුරුවෝ නිතරම සිහිපත් කරන එක කොච්චර පොඩි හාමුදුරුවන්ට ගැහුවත් පොඩි හාමුදුරුවෝගේ තාත්තා මට විරුද්ධව කතා කරන්නේ නැහැ කියන එක ප්‍රසිද්ධියේ කියනවා. ඒක තමයි පිටුතුනි ලොකුහාමුදුරුවෝ තුළ ඇතිවුණු විශ්වාසය. එහෙනම් දැන් තමයි මේ පින්වතුන් මංගල ධර්ම දේශනාව සමන් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි මංගල අවස්ථාව බුදුහාමුදුරුවෝ දේශනා කර විජයනන්දාරාම විහාරස්ථානයේ මංගල අවස්ථාව. එදා 16 පන්සලෙන් නික්ම වුණා සාමණේර භික්ෂූන් වහන්සේ අද අතිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් වෙලා තමයි බණ කියන්නේ. එහෙනම් මේක පිටුතුනි මංගල අවස්ථාව. ඔය ගෙවල් වල සින්දු දාගෙන නටන පවුලේ හැමෝටම ආහාර දීලා අපේ දරුවගේ වෙඩින් එක කියන එක නෙවෙයි පිටුතුනි මංගල අවස්ථාවක් කියන්නේ. සුබ කටයුත්තක් මේක. සමහරව කියන පාරේ ආමුදුරු කෙනෙක් දැක්කම අද දවසට හෙන ගාන දන්නේ තට්ටේ බාර පාත්‍රයකට දෙල්ලේ සිවුරු කරේ දාන ආමුදුරු කෙනෙක් තමයි උදේම ගමනක් කරනකොට දැක්කේ කියලා පස්සකට ආමුදුරුගේ පැත්තට හරවලා පිටුතුනි බලලා යනවා යන්න. කවදාවත් එහෙම කරන්න එපා. එහෙම පස්සකට හරවලා බලපු ආමුදුරුවලට ඔබට එන්න වෙනවා මට ඔබට එන්න වෙනවා කියලා හිතන්න ඕන. ආසංගලත්නේට කරන නින්දාවක් බවට පත් වෙනවා පවල් සිද්ධ වෙනවා. ඒක තමයි පිටුතුනි ධර්මයේ කිය දහම් ධර්මයේ නේද බණ ධර්මයේ අය තමයි මේ වයින්නේ. ආනේගත විසුණු මාසේ නම වැඩියොත් අනිවාර්යෙන් සමාදායක වයින්. බලන්න ඔය හොරසින් බොරුසින් එහෙම කියන කවදා කියන්න එපා. අය කියනවා මොකටද ඔය වැඩි පිළිමට මල් පූජා කරන්නේ? වැඩි ගොඩකරනේ අපි නෑ. සත්‍යයෙන් පූජා කරවුවොත් පින්වතුනි දුර්ලභෝ මනුස්ස පටිලාභෝ කියන විදිහට මේ පින්වතුන් දුර්ලභ වෙච්ච මනුස්සාත්මයක් ලබා ගත්ත සසරේ
හැමෝටම මිනිස්සු වෙලා ඉපදෙන්න බෑ. හැබැයි ඔය ඇත්තෝ හිතන්න ඕනි මේ මනුස්ස ආත්මේ මෙතනකින් ඉවර වෙන්නේ නැහැ. තව ඉදිරියට මම මිනිහෙක් වෙලා ඉපදෙන්න නම් එතනින් උඩට යන්න නම් පින් කරන්න ඕනි. නිකන් ඉඳලා හරියන්නේ. උදේට උයනවා, දවල්ට උයනවා, රැයට උයනවා, කනවා, උයනවා, දුරියනවා. කනවා, උයනවා, නිදියනවා. එහෙම හිටියට නිවන් දකින්න බෑ. එහෙම හිටියට මිනිස්සෙක් වෙලා ඉපදෙන්න බෑ. මෙතන ඉඳන් පව් කරලා කොහොමද අපි මනුස්සාත්මයක් වාර්තනා කරන්නේ? අමාහාර ඇත්තෝ පුළුවන් තරම් කෙනෙහිලා දෙනවා ඇති. ආට හරි ඊගිය දෙනවා ඇති. එහා ගෙදර කෙනා හොඳට ඉගෙන ගත්තොත් කොහොම හරි කකුලෙන් අදිනවාම තමයි. එහෙම නොවන කෙනෙක් ඉන්නවද බලන්න හිත. උදාහරණයක් වාහනයක් ගෙනාවොත් ණය වෙලා හරි රෝද 3ක් ගෙනාවොත් රෝද 6ක් ගේනවාමයි. මෝඩකම පින්වතු අපි අපිට පුළුවන් සත්‍ය ප්‍රමාණයෙන් තමයි ජීවත් වෙන්න ඕනේ. පින් කරන්න ඕනේ පින්වතුනි වැඩි. පව් කරන්න ඕනේ අඩුයි. උදාහරණ දේශනා කරන දුර්ලභෝ මනුස්ස පටිලාභෝ කියන විදිහට හරියට කන කැස්ටම වියසිතුරෙන් අහස බලනවා වගේ ඔය මිනිහෙක් වෙලා ඉපදුනේ. ඒක ඒ තරම් දුර්ලභ කාරණයක්. ඔය සමහරව ඉගෙන නැති අපි මිනිස්සු මෙයාට විතරයි අපිට තියෙන්නේ කියලා පුළුවන් තරම් පව් කරලා පන්සිල් ආරක්ෂා කරගන්න නේද? පරලොව තියනවා කියලා ජීවත් වෙන්න ඕනේ. මෙලව සැප විදියට මේ පින්වතුන් දරුවෝ පෝෂණය කරා, දරුවෝ බිහි කරා උගන්වනවා. ගෙවල් දොරවල් වලට අවශ්‍ය බඩු මුට්ටු ගත්තා. අර්ථහා ගෘහේ නිවර්තන්තේ සනසානේ මිත්‍ර බාන්ධව සුස්කුතං දුස්කුතං චෛව ගච්ඡන්ත මනුගච්ඡ. ඒ කිසි දෙයක් අපිට අරන් යන්න බෑ. සතරරියම් පෙට්ටියක ඔබට මට යන්න වෙනවාම තමයි. මේ පින්වතුන් නොහිතන විදිහකට අර මල්ශාලාවල තියෙන ඇඳුම හෙට උදේට අඳින්න නේද? දන්නේම නැහැ. අඳින්න වෙනවාම තමයි. බලන්නකො. හාමුදුරුවන්ට මේ විදිහේ පද පැත්තකින් තියලා දිලිසෙන සේවල පැත්තකින් තියලා අපවත් වෙන්න වෙනවාමයි. ධර්මශාලාවේ බණ කියන ශාලාවේ ඉඳලා පන්සලට වඩින්න කලින් මැරෙන්න පුළුවන්. අනේ අපි උපසම්පදා කියන්නේ වස්ති කරගන්න. මැරිලා අපවත් කළානේ. අපරාධය අපේ සල්ලි. දුන්න දේ ගැන හිතනවා. බලන්නකො හිතේ විදිය නේද? එතකොටම පින්වතුනි අර දීපු දෙයින් වැඩක්ද? නෑ. එහෙනම් පින්වතුනි දෙනේකත් හරිම අමාරුද? දෙන්න බෑ. කවුරුත් දීලා නෑ. සමහර ඇත්තෝ පොයට ගිහිල්ලා බලනවා මම පන්සලට පූජා කරා පුටුවක්. නම කිරිබන්න. පුටුව තියනවා කියලා බලන්න ඕනේ. පූජා කරපු පුටුව පූජා කරලා නෑ. පූජා කරා නම් අය බලන්නේ මොකටද නේද? එහෙනම් පින්වතුනි ළඟා කරගත්තේ බොහෝම අමාරුවෙන් මනුස්ස ආත්මේ රැක ගන්න ඕනි. ජීවිත හානි කරගන්න එපා. පුංචි කාලයක් ජීවත් වෙන්න හෙට මැරිද දන්නේ කාටවත් ගිනි ගෙඩියක් දෙන්න එපා. කාගේවත් එහා ගන්න එපා. අනුන්ගේ සතුටට බාධා කරන්න එපා. පුළුවන් විදිහට පින් කරන්න. ඒක තමයි පින්වතුනි මංගල බණට පොඩි හාමුදුරුවෝ කිව්වා හොඳ පාඩමක්. සිහි කරගන්න ඕනේ. කෝදේල සූත්‍රයෙන් බණ කියන්නේ අංගුත්තර නිකායේ. පින්වතුනි අපි අහනවා 84000ක් බණ. අපේ හාමුදුරුවෝ ත්‍රිපිටකයේ තියලා බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ තුල අඩංගු කරලා තියෙනවා මොනවද ඔය 84000ක් බණ? සූත්‍ර විනය අභිධර්ම කියලා තමයි බෙදුනේ. සූත්‍ර පිටකයක් පින්වතුනි කොටස් 5යි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර බුද්ධක නිකාය ඔය විදිහට
බුදුහාමුදුරුවෝ දේශනා කරා දිග සූත්‍ර කොහෙද? දීඝනිකාය. මජ්ක්‍ධිම නිකාය මධ්‍යම ප්‍රමාණ සූත්‍ර. ඊළඟට අංගුත්තර නිකාය සූත්‍ර. දීඝනිකාය සංයුක්ත නිකාය මජ්ක්‍ධිම දීඝනිකාය මජ්ක්‍ධිම සංයුක්ත අංගුත්තර කුද්දක ධම්මපදයේ තියෙන කුද්දක නිකායට අයිති කරමු. එහෙනම් අංගුත්තර නිකායේ හෝදේන සූත්‍රයෙන් බණ කියන්නේ බණ අහලා ඉවර වෙනකොට හිතෙනවා අපි ගාවක් මෙවුව තියෙනවා කියලා. ලිව්වා හරි ලස්සන පොතක් පින්වතුනි විසුද්ධි මාර්ගයේ කවුද? බුදුරජාණන් වහන්සේ. හෝදේන සූත්‍රය සඳහන් වෙනවා පින්වතුනි බුද්ධෝ අත්තං නජානාති බුද්ධෝ ධම්මං පස්සති. අපි ළඟ තියෙනවා ක්‍රෝධය. අපි කාටද ක්‍රෝධ නොකරන්නේ? අපේ ගෙදර ලස්සන පොඩි එකෙක් ඉන්නවා නම් එහා ගෙදර අවලස්සන පොඩි එකෙක් ඉන්නවා නම් අවලස්සන දරුවගේ අම්මා උරු කරනවා පොඩි දරුවට ක්‍රෝධ කරන්න අර ලස්සන දරුවට. කවදාවත් පින්වතුනි ලොකු මිනිස්සු තරහ වුණාට පොඩි එකාට තරහව උගන්වන්න එපා. සසර දීර්ඝ වෙනවා. බලන්න අපි තරහයි අපේ දරුවා එහා ගෙදරට යවන්න හොඳ නැහැ. අපි තරහයි ඔය ඉඳන්ත් එක්ක දරුවට පුංචි කාලේ දෙනවා මිස පීඩ තරහ වෙයි. කවුද දෙන්නේ? මුහුපුරා කියපු අම්මා මුහුපුරා කියපු තාත්තා එපා දෙන්න. සසර දීර්ඝ වෙයි. මොනවද දන්නේ දරුවා hina වෙනවා හැම කෙනාටම. තේරෙන දවසේ අම්මා මිස පීඩ දානවා. hina වෙන්න එපා රවපා. එයා ඉස්කෝලේ ලකුණේ ගෙනවන උඹ එන්න එපා ලකුණේ. පස්සේ වරින් අම්මා බලන්නකො කරන දේ වෙලාවකට. ඇයි? ඒ කෝධයෙන් මිරිකිලා ගියා අම්මා. කෝධ කරලා අම්මා නෙවෙයි අම්මා පවරන දේ හැම කෙනාම. අපි ළඟ ක්‍රෝධය තියෙනවා නම් අපි ක්‍රෝධය බෙදා හරින්න. කවදාවත් බෙදා හරින්න එපා. මෙතන ඉන්නවා අනුන්ගේ දරුවෝ ආදරන ගුරුවරු. කවදාවත් දරුවන්ට ක්‍රෝධ කරේ නැහැ. එහෙම ක්‍රෝධ කරා නම් උගන්නන්න අමාරුයි. එහෙනම් අල්ලපු ගෙදර කෙනාට ක්‍රෝධ කරන්නේ ඇයි අපි? සසර දීර්ඝ වෙනවා. අපි කියනවා මෙහෙ ඉඳන් කියන්නේ නැහැ. උදේම නාලා හොඳට ලැහැත් වෙලා තමයි යන්නේ දුර ගමනක වන්දනාවකට යනකොට පින්වතුනි ඔය වතු සුදු මල් පිච්ච මල් ඉද මල් පුජා කරන්නේ නැහැ අපි. අඩෙන් මල් අරගෙන අය දැන් පෙරනවා දවස් පාර. ඇයි? එතන ලොකුයිනේ. පන්සලට ඇවිල්ලා මල් ටික හොන්න පුතුන් මෙන්න මල් කියලා කියලා යනවා. හැබැයි දුර ගිහිල්ලා මල් පූජා කරනවා අපි. මේ විතර තමයි වටින්නේ නෑ සිතුවිල්ල පමණයි. පින්වතුනි හිතන්න ඕනේ අපි ළඟ තියෙනවා නම් උදේට අතුගාලා ඉස්සරහා දොරින් බැහැර කරනවා කුණු. ඒ වගේ පින්වතුනි දිරණ ශරීරය මේකෙන් නව දොරකින් අසුමුණි ගාලනවා. උදේ නැගිටිනකොට නිදාගෙන ඉඳපු කොට්ටේ පුරාවට කෙල බේරිලා ගෑවිලා. හැබැයි පෑ වෙනකොට කොට්ටේ කොහොල්ල කරගෙන නිදියන්නේ. හිතන්නේ එළි වෙනකොට අපේ ඇඟෙන් එනවා නව දොරකින් කියලා. පාට කරනවා පුළුවන් තරම්. කාටද ඔය අංගන්නේ? අපිටද? ඈ තමාටම අංග ගන්න පාට කරනවා කළු පාට සායන් දිය කරලා. කවදාවත් පින්වතුනි අපිට මරණයෙන් නම් ගැලවෙන්න බැරි කළු පාට සායන් දිය කරලා ඔළුවට දාගෙන මන් දැන් තරුණයි. බලන්නකෝ මගේ කෙස් ටිකවත් පැහිලා නැහැ. හිතනවා. හැබැයි පැහිච්ච දේ පින්වතුනි පැහුනේ අනිත්‍යභාවය වෙනෙන්න. අද අඩියක් තිබ්බනම් පින්වතුනි ඒක අඩිය තියන්න අමාරුයි. අපිටවත් ඔට්ටු නැති ශරීරයක් තමයි පෝෂණය කරන්නේ අපි. ගාන දැන් මෙතෙන්ද
ගෑවා. අපි දන්නවා. කුප්පි 12කින් 13කින් ගාලා ඇඩලා එන්න ඇති. දැන් අල්ලලා බලන්නකො දාඩිය ගලන්නේ නැද්ද කියන ගාලනවා. ඇයි? වෙනස් වුණා අපි. උත්සවයකට යන්නේ අස්සනට යන්න ඕන. අස්සනට වෙනස් වුණා. තේරුණාද අපිට? නෑ. හැබැයි අපි තේරෙන්නේ නෑ කීකේ ඉන්නවා. කවද්ද තේරෙන්නේ නැවුනට පස්සේ තේරුණාට වැඩක් නෑ. මොන දේ හම්බ කරලා පේනවද අපිට ප්‍රයෝජනයක් ගන්න බෑ. පුළුවන් කාලේ කුසල කරගෙන යන්න. අපි හිතන්න ඕනේ නිවන පැත්තකින් තියන්නකො. නිවන් දකින්න කලින් අපිට සැප තියෙන්න ඕනේ. දැන් ඔය ඇත්තොත් සල්ලි මුදල් තිබ්බේ නැත්තම් ඔය දුර බැහැගෙන මෙහෙට එන්න පුළුවන් වෙයිද? බැහැ. එහෙනම් නිවන ලබා ගන්න ප්‍රථම පින්වතුනි අපි ශක්තිමත් වෙන්න ඕනේ. පින් කරලා සැප විපාක ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ? කුසල කරන්න ඕනේ. මෙතන ඉන්න ගුරුවරු කොහොම සුප්පත් වෙන්නේ නැති පින් කරා. ඒක තමයි සල්ලි හම්බෙන්න රස්සාව කොච්චර වටිනවද බලන්න. අපිට මේ ඇත්තොත් සමාජයත් එතන කිරි වුණා. කොතනද වැරද්දක් වුණා. හැබැයි දෙන්න ඕනි දරුවන්ට හොදම තැනට යන්න මාර්ගේ කවදාවත් හකුලෙන් අරින්න එපා. ගෙදර ඉන්න ළමයා කවියක් කියනවා නම් ඉස්සරහට ඇවිල්ලා එපා කියන්න එපා. එපා කියලා කියන්න එපා. එහෙම ඔයාලා හරියට අධ්‍යාපනයේ නොලබන දරුවෝගේ අධ්‍යාපනයේ අයින් කරා වෙනවා. පින්වතුනි අපිට මේ නම් මේ නවදරුවෙන් අසුචි ගලන ශරීරයත් එක්ක ගනුදෙනු කරන මේ පුංචි මොහොතේදී පින්වතුනි අපි නිහතමානී වෙන්න ඕනි. කුසල් කරලා පින්දහම් කරලා සසර ගමන කෙටි කර ගන්නට. එතකොට තමයි පින් මහත්ඵල වෙන්නේම. පින්වතුනි ක්‍රෝධය කියලා කියන්නේ පින්වතුනි අපේ ළඟ තියෙන එක. විසුද්ධි මාර්ගයේ නිවි කවුද? බුද්ධෝස ආමුදුරු සලහන් කරා ඉරියාපතෝ කිච්ඡා භෝජනේ දස්සනාදිතු. මේ සතර ඉරියව් පවත්තරන ඇවිදිනවා, නිදිනවා, කෑ ගන්නවා, නටනවා. ඔය දේවල් කරනකොට අපේ ළඟ තියෙනවා කොහොමද ඒක එළියට එනවා. මොකද්ද? ඉරියාපතෝ කිච්ඡා සතර ඉරියව් පවත්තරන. සමහර අයට පිළිගොම එමෙහිට යන්නම බෑ. මේක පෙරලගෙන බිඳගෙන කඩාගෙනමයි යන්නේ. ඇයි? අන්න ක්‍රෝධයේ එළියට ඇවිල්ලා. ඊළඟට නිදිය ගන්නකොට පින්වතුනි තමන් නිදියකට නැගිටිනකොට සමහර වෙලාවට ඇඟේ ඇඳගත්තු ඇඳුම් නැතිවෙන්නත් පුළුවන්. ඒ තරම් අපේ ශරීරයව සංවර කරගෙන යවෝ බලන්න ක්‍රෝධයේ එළියට එන තැන්. ක්‍රෝධයේ පිටට යනවා. ඒ අවස්ථාවේදී ඊළඟට පින්වතුනි ඇවිදිනකොට සලහන් වෙලා තියෙනවා පින්වතුනි මේ ලෝකේ 4 දෙනෙක් මම අහන ප්‍රශ්න 4 උත්තර දෙන්න ඕනේ මේ පින්වතුනි. මම කියන්නේ නෑ ලේසි දේවල් අහන්නේ. පින්වතුනි 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා කොහොම යනකොටද ලස්සන කියලා කියන්න ඕනේ. සර්ව ආභරණ වලින් සැරසුණු මංගල අස්තිරාජයා කොහොම කියවද ලස්සන? ඈ මම දන්නේ ඒක යහන්නේ. කොහොම කියවද ලස්සන? සර්ව ආභරණ වලින් සැරසිච්චි හස්තිරාජයාගේ ස්වරූපේ මහානන්ද කනට දාලා අරුගල් ලොකු වෙවුවා. කරට මාලා දාලා ඔය අලියා හස්තිරාජයා දුව නට කියව ලස්සනද? නෑ අවලස්සනයි. ඒ වගේම තමයි පින්වතුනි වෙඩික් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් නේද? මගුල් ගෙදරකට ඇහැති වෙච්චි මනමාලිය. කාරට ආභරණ දාලා, කරට දාලා, අතට දාලා, ඉනට දාලා නට කියොත්, දුවගෙන කියොත් අර මාල වැටෙන්නේ නැද්ද? වැටෙනවා. කොහොම කියොත් ලස්සන හැමිනිට කියොත් පන්සලේ ආමුදුරුවෝ
දාගෙන. ඒගොල්ලෝ බිම ඇදගෙන. නට ගියොත් ලස්සනයිද? නෑ. මිනිස්සු ගහනවා. ඒ වගේම තමයි පින්වතුනි රටේ රජතුමා කොහොම ගියද ලස්සන. එවිට ගියොත් තමයි ලස්සන. අපි යනකොට පින්වතුනි අපේ තියෙනවා නම් ක්‍රෝධය නැති කෙනා යන හිමියේ අපේ ලොකුආන්දරෝ උදේ කිව්වලවද කාට හදිස්සි තිබ්බා මට හදිස්සි නෑ උස්සන්නේ ලොකුආන්දරට හදිස්සි නෑ කිව්වා. ඒ හදිස්සි නැත්තේ පින්වතුනි ක්‍රෝධය නැති නිසා කාට ක්‍රෝධ කරන්නද නේ? ක්‍රෝධ කරන්න කාටද නේද? කාටද ක්‍රෝධ කරන්නේ? මොනවටද ක්‍රෝධ කරන්නේ? සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන කියන බැරිද න්යාය කාටද ක්‍රෝධ කරන්නේ? අපි ළඟ තියෙනව නේද? හිමිට යන්නේ නැත්නම් ක්‍රෝධය එළියට ආව. සමහර වෙලාවට පින්වතුනි ගෙදර උයනවා භාර්යාව හොඳ රහට ආහාර එව්වා පෙන්නන්නට බෑ. ගෙදර ඉන්න තාත්තා නැත්නම් ස්වාමි පුරුෂයාට පේන්නේ කෙනාට අපි කොච්චර කිව්වද ධර්මයට අනුව පින්වතුනි යාලා තියෙන ක්‍රෝධය එක්කෝ නුනේ කියයි නුන කොච්චර තිබ්බා මොනවා හරි එකක් කියලා ටිකක් රණ්ඩුවක්ේ මොනොත් හරියන්නේ නේද හිතෙනවා. ඊළඟට පින්වතුනි මොකද ඊළඟ කතාව නිදා ගන්නකොට පින්වතුනි අපේ ඇඳුම් ගැලවෙන්නේ නැති වෙත්ත ඒ විදිහටම නිදාගෙන නැගිටින්න පුළුවන් නම් අපේ සිත සංවර වෙලා සංසුන් වෙලා සිත සංවර කරගන්න එක තමයි සීලය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නේද? සිත සංවර කරගන්න එක තමයි සීලය. සිත කය වචනය කියන තුන්දොර සංවර කරගන්න එපැයි. අර පොළොවෙන් හරි පලි ගන්නවා ඇනලා මොනවා කෙරුවටද පොළොව නේද? කයින්නවා. අතු ගාලා ගෙදර තිබ්බ පස් ටික දෙනවා එහා ගෙදෙට්ට අතු ගාලා ගිහිලා ගෙදීලා ඕන් දා ගන්නවා රණ්ඩුව. එහෙනම් තව ඥාතියෝ ඉන්නවා. තවත් තැනකට යන්න වෙයි කියලා ජීවත් වෙන්න ඕනි. එතකොට තමයි සසර කෙටි කරගන්න පුළුවන් වන්නේම. එහෙම නැතුව කෙටි කරගන්න බෑ. ජීවත් ඉන්න කාලේ අපි හිතුවේ නෑ වුණා. අපි ළඟ තියෙන අකුසල සිතුවිලි මොනවත් නෑනේ කියලා අපි හිතුවේ. තියෙනවා ගොඩක් තියෙනවා. පන්සිල් ගත්තොත් පානාති පාත සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා. අනුන්ගේ ගහක වැඩන වැල කොස්සටයක් ගත්තත් හොරකම. ඒක අපි හිතන්නේ පින්වතුනි සසර ගමන දීර්ඝ කරගන්න එපා. එහෙම වුණොත් අපිට පින්වතුනි අපි අවාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා. එහෙම වෙන්න එපා. අපි කල්පනා කරන්න ඕනේ. පින්වතුනි ළඟා කරගත්තු මනුස්සාත්මේ පින් කරලා සසර කෙටි කරගන්න. නේද? සසර දීර්ඝ කරගන්න එපා. එහෙනම් බුද්ධෝ අතං ඥානාති බුද්ධෝ ධම්මං විපස්සති බණහන්ත ධර්මය අහන්ත ක්‍රෝධය පැහැර කරන්න අන්දං තදා හෝති අන්ධකාරයේ පින්වතුනි අපිට ඈත් වෙන්න පුළුවන් ආලෝකය ලබා ගන්නත් ඇති. අන්ධකාරය අතගාන්න එපා. ආලෝකය අපිට උරුමයි. නේද? ආලෝකය අපිට උරුමයි. තව ස්වල්ප මොහොතකින් පින්වතුනි අපි මේ බණේ ගහලා ඔබේ ඉස්සරට යයි. හැබැයි පින්වතුනි හැමදාම ආමුදුරුනම උපසම්පදා වෙලා බණ කියන්නේ නැහැ. දඩ අහගන්න ඕනි. මොනවා හරි කාරණයක් හිතේ ධාරණය කරගන්නවා කියන්නේ ආමුදුරුන්ට පින් වැඩි වෙනවා. ඔව්. පින්වතුනි අපි කලබල වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනි. එමින් සීරුවේ ලදලෙන් සතුටු වෙන්න ඕනි.
තුලින් ලදදී සතුට වෙන තරම් නිහතමානී ගුණයක් අපි ළඟ තියෙන්න ඕනේ. ඔබ අද යමක් ලබන්නේ පින් කරලා අද සතුටින් ජීවත් වෙන්නේ කාගේවත් අතපාන් නැතිව මට හොඳ පෙන්ෂන් එකක් කෙනෙක් මට හොඳ විලමුදලක් කෙනෙක් මම රටට වැඩදායි කෙනෙක් කියලා ජීවත් වෙන්නේ පින් කරපු හින්දා පින පමණයි අපිට පින්වතුනි තරංගයක් සෑහීමට තියෙන එකම දේ නැවතත් සිහිපත් කරන්න මේ දිරණ ශරීරේ දිරන්න දෙන්න දිරණ ශරීරේ පින්වතුනි නිකරුණේ දිරන්න දෙන්න එපා වැඩ ගන්න පින් කරන්න පන්සල අමතක කරන්න එපා පන්සලට එන්න පින් කරන්න මේ අපේ හාමුදුරුවෝ අපේ පොඩි හාමුදුරුවෝ අපේ ලොකු හාමුදුරුවෝ කියන භක්තිය තියාගන්න එතකොට හරියනවා කවදාවත් වරදින්නේ නැහැ පවුලේ අය සන්තෝෂ වෙන්න ඕනි පවුලට හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා රැක ගන්න ඕනි අර ලොකු හාමුදුරුවෝ සිහිපත් කරනවා වගේ වැසිකිළියට යන්නේ හැමතිස්සේ වැසිකිළියට අපි යනවා උදේට යනවා දාට යනවා රැට යනවා එහෙම හැම වෙලේම පන්සලට එන්න හාමුදුරුවෝ බලන්න අර හාමුදුරුවෝ යනකොට හිටියා ලොකු මහතට දැන් හාමුදුරුවෝ කෙට්ටු වෙලා සුදුවට ගියා හාමුදුරුවෝ කළු වෙලා බලන්නක හැටි එවුවා හොයන්න එන්න එපා අයිති නෑ පව් සිද්ධ වෙනවා නේද පව් සිද්ධ වෙනවා විනෝතුනි සාසනය කරගන්න පුළුවන් පින්කම් කරලා ඉවරයි ඒක ඇති නිවන් දකින්න බලන්නකො මේට වඩා ධර්මානුශාසනාව දීර්ඝ කරන්නේ නැහැ දුර ප්‍රදේශවලට යන්න ඕනි 8:00 වෙන්න ළඟ 7:10ට බණ පටන් ගත්තේ Please subscribe to Gamalakada YouTube channel. Thank you for watching. Give me a like, comment and a subscribe as well.